සියලු දෙනාටම සුබ දවසක්. යේසු පිහිටයි. අපි දෙවියන් වහන්සේගේ වචනය අසද්දී කියවද්දී එම වචනය බොරු බවට පත් කරන්න සතුරා උත්සාහ කරනවා. නැත්නම් ඒක වැරදි ලෙස අපිට පාවිච්චි කරන්න උගන්වන්න. සමහරවිට අපි ඉගෙන ගන්න හොඳ බලවත් වචනයක්. අපි ඒක ක්‍රියාවට දානවා. හැබැයි අපිට බහුදා හිටනවා මේ දේව වචනේ මං හිතන වැරදි ඉගැන්වීමක්. මේක හරියන්නේ නැහැ. අපි බලමු මාග් සුජු මාග්ගේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. වපුරන්නා වචනය වපුරයි. වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුල වචනය සාතන් එකෙනෙහිම ඇවිත් පැහැර ගනීද වචනය වපුරන ලද මගාසල වූ නම් ඕහුය. නැවතත් අපි බලමු එම පරිච්ඡේදයේම 17 B කොටස. වචන නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි එක්කෙනෙහිම බාධා වන්නෝ. අපිට මේට තව උදාහරණ තියෙන දේ වචනේ අපි බලමු. යේසුස් වහන්සේව බෞතිස්ම කරලා ඒ වතුරෙන් ගොඩට එද්දිම ස්වර්ගයෙන් හඬක් පැමිණියා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමි. ඉන්පසු අපි දකිනවා යේසුස් වහන්සේ පරීක්ෂා කරන වෙලාවේදී සතුරා අසර පළමු ප්‍රශ්නය තමයි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්න අණ කරන්න. ඉතින් මෙතෙන්දී යේසුස් වහන්සේට දෙවියන් වහන්සේගෙන් හඬක් ඇසෙනවා මේ ඔබ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා කියලා. ඊට පස්සේ දවස් 40කට පස්සේ උන්වහන්සේගේ ඒ නිරාහාර යාඥාවෙන් පස්සේ උන්වහන්සේට සතුරා දාන පළමු ප්‍රශ්නේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්න අණ කරන්න. ඉතින් හැමතිස්සෙම මෙතන යේසුස් වහන්සේ දුන්න උත්තරය ඔයගොල්ලෝ දන්නවා. ඉතින් අපිටත් මේ වගේ සතුරා මේ වගේ අපි දේව වචනයක් ඉගෙන ගත්තා නම් අපි ඉගෙන ගත්තා අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. සමහරවිට අපි යාචනා කරන මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. යේසුස් වහන්සේ මා තුල සිටිනවා. ශුද්ධාත්මෙන් වහන්සේ මා තුල සිටිනවා. පියාණන් වහන්සේ මා තුල සිටිනවා. පියාණන් වහන්සේ මාගේ ඉදිරියෙන් යනවා. යේසුස් වහන්සේ මාගේ ඉදිරියෙන් යනවා. ශුද්ධාත්මෙන් වහන්සේ මාගේ පසුපසින් යනවා. ඕ සෝනේ දෙවියන් වහන්සේත් පියාණන් වහන්සේත් පුත්‍රයන්න් වහන්සේ ශුද්ධාත්මෙන් වහන්සේත් මාත් ඒකත්වයක්. ශුද්ධාත්මෙන් වහන්සේ මා තුලයි. පියාණන් වහන්සේ මා තුලයි. යේසුස් වහන්සේ මා තුලයි. ඉතින් මෙහෙම යාචනා කරද්දී අපිට තේරෙන කිසි උත්තරයක් නැහැ. අපි සමහරවල් හිතේ අපි යාච්චා නොකරපු දවස්වලට වඩා යාච්චා කරපු දවස්වල අපිට බාධා වැඩි. ඉතින් සතුරා මේ වගේ අපිට යම්කිසි බාධා, යම්කිසි පරීක්ෂා, යම්කිසි පීඩාවල් ගේන්න පුළුවන් අපේ වචනය අපි අල්ලා ගැනීමට විරුද්ධව. ඉතින් මේ වෙලාවේදී අපි නොකඩවා අපි ඒ දිගින් දිගටම අපි ඒ අල්ලගත්ත වචනය අපි පාවිච්චි කර යුතුයි. අපි නොකඩවා ප්‍රකාශ කරන්න මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේ මා සමගයි. ශුද්ධාත්මයන් වහන්සේ මා සමගයි. පියාණන් වහන්සේ මා සමගයි. යේසුස් වහන්සේ මා සමගයි. යේසුස් වහන්සේ මා තුලයි. පියාණන් වහන්සේ මා තුලයි. ශුද්ධාත්මයන් වහන්සේ මා තුලයි. යේසුස් වහන්සේත් පියාණන් වහන්සේත් ශුද්ධාත්මයන් වහන්සේත් මාත් ඒකත්වයක්. මම අද බලවත් මිනිසෙක්. මම කරන සියල්ල අද සාර්ථකයි. මම සඵලයි. මම යේසුස් වහන්සේගේ සේවය බලවත් ලෙස කරනවා. මේ වගේ අපි දිගින් දිගටම වචනය අල්ලගෙන අපි යාචනා කරද්දී අපේ දෙවියන් වහන්සේ අපිට ප්‍රතිඵල දෙන්න යනවා. සියලු දෙනාටම සුබ දවසක්.